සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපි කතා කරන්න යන 2020 A level accounting paperේ MCQ වල සිංහල මාධ්‍ය කිවින එකද 15 වෙනි MCQ එක. ඒක අපි කතා කරන්නේ කොලේක. එහෙනම් අපි යමු ප්‍රශ්නෙට. සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපි කතා කරන්න යන 2020 A level accounting paperේ MCQ වල කිවින එකද 15 සහ 16. හරිනේ. මේ දෙකටම එකම උතුරු යන්නේ. අපි මුලින්ම ඉල්ලන්නේ මොකද්ද කියලා බලමු. 15 වෙනි ප්‍රශ්නේ ඉල්ලන්නේ මෙන්න මේක 23.31 හරිනේ 23.31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා ඒ කියන්නේ අවුරුද්දටම හවුල් ව්‍යාපාරයේ ලාභය හරිනේ 16ත් ඔහොම වචුට්ටක් කියමුකෝ 16 අපි ඊළඟ වීඩියෝ එකෙන් තමයි කතා කරන්නේ 23.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රාදාට විසර්ජනය කළ මුළු ලාභය හරි දැන් මේ අපි ඉල්ලන 15නේ 15 ඉල්ලන මොකද්ද 23.31 දිනේ අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරේ ලාභය මෙහෙම ලාභය හොයන්න ක්‍රම දෙකක් තියෙනවා මෙන්න මේ කපටි ක්‍රම දෙකම පාවිච්චි කරන්න පුළුවන් තේරෙනවනේ මේ බලන්නකො ඔයාලා දන්නනේ ආදායම් ප්‍රකාශය හරිනේ ආදායම් ප්‍රකාශයේ ආදායම් ප්‍රකාශයක් ඇදුවොත් ලාභ වෙනව නේද දැන් අහන්නේ ලාභෙනේ එතකොට දැන් වටිනාකම් තීරු දෙකක් ගමුකෝ අපි. ආදායම් ප්‍රකාශ හැදුවොත් ලාභ එනවා. කොහොමද? විකුණුම් වලින් විකුණුම් පිරිය අඩු කරලා වෙනත් ආදායම් එකතු කරලා වියදම් අඩු කරනවා. ඒක ක්‍රමයක්. ඔහොම ආවොත් උඩ ඉඳලා විකුණුම් පිරිය වෙනත් ආදායම් වියදම් දාපුවම වෙනවා මොකද්ද? සුද්ධ ලාභය. ඒ සුද්ධ ලාභය ගන්න එක ක්‍රමයක්. ඒ සාමාන්‍ය සිස්ටම් එක. තේරුණාද? තව ක්‍රමයක් තියෙනවා. මේ ලාභය ගත්තට පස්සේ ඔයාලට මතකද මේ ලාභය බෙදුවා කොහොමද බෙදන්නේ හවුල් වේතන ඊට පස්සේ ප්‍රාග්ධන පොලි ඊට පස්සේ ලාභ කොටස් තේරුණාද? එතකොට මේ කේක් එක ගන්න පුළුවන්. කේක් එක කියන්නේ ලාභය. ලාභය ගන්න පුළුවන් එක්ක කේක් එක හදනවා. ඒ කියන්නේ විකුණුම් පිරිවැය දාලා ආදායම් එකතු කරලා වියදම් අඩු කරලා ගන්නවා. එක ක්‍රමයක්. නැත්තම් මේ කේක් එක ගන්න පුළුවන් මේ කේක් එක පළු තුනකට ගන්නවානේ. හවුල් වේතන, ප්‍රාග්ධන පොලි, ලාභ කොටස්. මුන් තුන් දෙනා එකතු කරොත් අපිට ලාභය කියන කේක් එක ගත්තා. ගෙයියේ හවුල් වේතන කියලා කේක් කෑල්ලක් තියෙනවා. ප්‍රාග්ධන පොලි කියලා කේක් කෑල්ලක් තියෙනවා. ලාභ කොටස් කියලා කේක් කෑල්ලකුත් තියෙනවා. ඒතර මේ ලාභිනේ මේ තුනකට කඩන්නේ. අඩු කරලා ගන්න. ඒකට මුන් තුන් දෙනා එකතු කරොත් සුද්ධ ලාභය ගන්න පුළුවන්. හරි. කොහොම හරි අපි හොයමු. try එකක් දෙමු. එහෙනම් ඔන්න උඩේ ඉඳලා ගමු. තොරතුරු 2015 අංක 15 සහ 16 ප්‍රශ්න වලට පිළිතුරු සැපීමට පහත් තොරතුරු භාවිත කරන්න. හරි. මීනා රාදා ඔන්න මීනයි රාදයි හරිනේ විසින් පවත්වාගෙන යනු ලබන හවුල් ව්‍යාපාරයේ කොන්දේසි පහත පරිදි ඔන්න කොන්දේසි ටික දීලා දෙනවා මීනා රාදා අතර ලාභාලාභ බෙදා ගැනීමේ අනුපාතය 3:2 වේ. දැන් මීනයි රාදා ඉන්නේ මීනා රාදා ලාභාලාභ බෙදා ගැනීමේ අනුපාතය කියන්නේ ලාභ කොටස් දෙනවනේ හරි අනුපාතය 3:2 ඒකට ඉතින් ලාභය තියෙන්න බෑ හරි ගමුකෝ මීනා රාදා පිළිවෙලින් 450ක් සහ 350ක් වාර්ෂික හොඳට බලන්න වාර්ෂික වේතනයකට හිමිකම් ලබයි තේරෙනවනේ මේ හවුල් වේතන නේද මීනා රාදා පිළිවෙලින් 450ක් සහ 350ක් වාර්ෂික වේතනය ඒ කියන්නේ හවුල් වේතන එහෙනම් අපි දාමු එතකොට හවුල් වේතන තැන් දෙකකට දානවා කොහෙද එකක් මෙතෙන්ට දානවා අනිත් එක ජංගම ගිණුමට දානවා මම ජංගම ගිණුමත් රූල් කරලා ගන්නවා හොම කපටිකමට මෙතන ජංගම ගිණුම යනවා මම යන්නේ තීරු විදියට යන විදිය මම කියලා දෙන්නම් ජංගම ගිණුම් දෙන්නගේ නම දාගමු කපල් එක කවුද මීනා රාදා එතකොට ජංගම ගිණුම් මන් දාන්නේ ධනරින තේරෙනවද හරවැර නෙවෙයි එතකොට ජංගම ගිණුම් සාමාන්‍යයෙන් හිමිකමක්නේ හිමිකම් නෝමල් බැරද හරද
normal බැර. හරිද? එතකොට මෙන්න මේකේ බැර වුණොත් මොකද කරන්නේ? මම එකතු කරනවා. අයියේ එයාලා සතුටු වෙන්නේ බැර වුණාම. හර වුණොත් මොකද වෙන්නේ? හර වුණොත් අඩු කරනවා. මතකද? ජංගම ගිණුම් කියන්නේ හිමිකම්. හිමිකම් කියන්නේ normal බැර. බැර වුණොත් සතුටු වෙන්නේ හිමිකම. එහෙනම් බැර වුණොත් මම එකතු කරනවා. ඒ කියන්නේ දැන් මෙතෙන්ට බැර ෂොට් එක දුනොත් එකතු කරන්න ඕනේ. හර දුනොත් අඩු කරන්න ඕන. හරි. එතකොට මොකද්ද දැන් ආය අපිට හවුල් ලේතනනේ කොහොමද දාන්නේ? හවුල් ලේතන දිස්සරාන කොහොමද යන්නේ? ඔන්න මම ලියනවා මේ පැත්තෙන් ඈ. හවුල් ලේතන. හවුල් වේතන. ඒ කියන්නේ ගෙව්ව ටිකනේ මේ ෆුල් එක. හවුල් ලේතන දිස්සරාන කොහොමද යන්නේ? ජංගම බැර හර වෙන්නේ ලාලා විසර්ජන. ලාභාලාභ විසර්ජන හර වෙනවා. හරිනේ? ලාලා විසර්ජන හර ලාභලා විසර්ජනය කියන්නේ මෙන්න මෙතෙන්ට. මේ ටිකට තමයි විසර්ජනය. ලාලා විසර්ජනය කියන්නේ මේ ටික. විසර්ජනය කියන්නේ බෙදනවා. විසර්ජනය. එහෙනම් ලාලා විසර්ජන හර කියන එක දාමු. 450යි 350. එහෙනම් හවුල් ලේතන කියන්නේ මීනා රාදා. කීයද? මම දහස් වලින් යනවා. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශය. හරිනේ? මේක මම දහස් වලින් යන්න. රුපියල් 1000ක් හරිනේ? මීනා රාදා කීයද? 450යි 350. එහෙනම් 450යි 350යි මෙතනින් අඩු වෙනවා. එතකොට 800ක් මෙතනින් අඩු වෙනවා. හරිනේ? ඒ ලාලා විසර්ජන හර කියන එක. හරිනේ? ඊට පස්සේ ජංගම බැර. එහෙනම් ජංගම ගිණුමට දාලා දෙමු. එහෙනම් හවුල් වේතන කියලා මැද හරියෙන් දාන්න. හවුල් වේතන කීයද? 450යි 350යි ෂොට් එක බැරනේ. බැරණ එකතු කරමු. හරිනේ? එහෙනම් ඒකත් හරි. ඊට පස්සේ ඔන්න අනිකුත් තොරතුරු. ජංගම ගිණුම් වල බැරශේෂ. බැරශේෂ කියන්නේ normal. බැරශේෂ. මේ බලන්න දින දෙකක් තියෙනවා. මීනා රාදා 19/3/31 20/3/31. 19 කියන්නේ මුල පරණ ශේෂ මුල ශේෂ. 20 කියන්නේ අපේ අවුරුද්දේ කියන්නේ අග ශේෂ. ඔන්න මුල ඔන්න අග. එහෙනම් මුලගේ දාගමු ජංගම ගිණුමට. එහෙනම් මීනාගේ මුල 250යි. එහෙනම් මුල ශේෂ හරිනේ? මුල ශේෂ. මුල ශේෂ කියන්නේ 19 හරිනේ? 250යි 200යි. එහෙනම් දෙන්නගේ දාගමු 250යි 200යි. අග ශේෂ මීනාරද 600යි 480. අග කියන්නේ චුට්ට පල්ලෙන් දාගමු ඈ. පොඩි කේසයක් තියෙනවා. ඔය මැද පොඩි හිඩසක් තියෙනවා. තේරුණානේ? එහෙනම් අග ශේෂ කීයද? 600යි 480. හරිනේ? ඒකත් හරිනේ. ඊට පස්සේ ඊටු ටිකට යන්න. හරිනේ? ඔන්න මේක හරි. මේකට යන්න. 23/31 දිනේ අවසන් වර්ෂය තුලදී වැටුප් ගෙවීම හා භාණ්ඩ ගැනීම. ඔන්න වැටුප්. හොඳට බලන්න වැටුප් ගෙවීම. වැටුප් ගෙව දිසරන් කොහොමද යන්නේ? මම ලියන්නම්කෝ. දැන් වැටුප් මේ ෆුල් එකනේ. වැටුප් ගෙවීම. වැටුප් ගෙවීම. ගෙවනවා කියලා මොනවද ගෙවන්නේ? මුදල් ගෙවන්නේ. එහෙනම් මුදල් බැර ජංගම හර. ජංගම හර. තේරුණාද වැඩි? දැන් මුදල් බැර කියන එක දාන්න දෙයක් නැහැනේ. මුදල් වලටනේ දාන්න ඕන. ජංගම හර කියන එක දාන්න ඕන. අයියේ. දැන් හවුල් ලේතන බැර පැත්තට දාලා දුන්නානේ. එතකොට ජංගම හර කියන ෂොට් එක දාමු. එහෙනම් හර නම් අඩු වෙනවා. එහෙනම් මෙතන ගෙව් හවුල් ලේතන ගෙව් හවුල් වේතන හරණ වෙන්නේ. හර වුණාම අඩු වෙනවා. එතකොට කීයද? මෙතන වැටුප් 300යි 200යි. එහෙනම් 300යි 200යි. හරනේ එහෙනම් අඩු වෙන්න ඕන. හරිනේ? ඊට පස්සේ භාණ්ඩ ගැනීම. විසරණ කොහොමද යන්නේ? ඔන්න එකක් ලියන්නම්කෝ මම. භාණ්ඩ ගැනීම. භාණ්ඩ ගැනීම. විසරණ ගැනීම කර ජංගම හරද වෙර? ජංගම හර වෙනවා. එහෙනම් ජංගම හර පෙරවෙන කොහෙටද? ගැනුම්. එහෙම නැත්නම් වෙළඳ. ඇලයිරක් වෙළඳ. බැර වෙන්න ඕන. ඔන්නෝම එන්නේ. ජංගම හරනේ. ඒක දාලා යමුකෝ. එහෙනම් මෙතන භාණ්ඩ ගැනීම.
භාණ්ඩ ගැනීම. කීයද? 100යි 120යි. 100යි 120යි. ජංගම හර වෙන්නේ. හරනම් අඩු කරන්න ඕන. එහෙනම් අඩු කරලා දාමු. මෙතන ගැනුම් එහෙම නැත්නම් වෙළඳ බැර එක් හොයට දෙන්නේ. ඒක තියෙන්නේ මෙන්න මෙහෙනේ. කොතනද? මෙන්න මේ හරිය නේද? විකුණුම් පිරිවේ තියෙන්නේ. විකුණුම් පිරිවේනේ. විකුණුම් පිරිවේ හරිය තමයි වෙළඳ කියන එක දාන්නේ. කියන්නේ තොග තියෙන්නේ ගැනුම් තියෙන්නේ මෙතනනේ. මෙතනින් අඩු කරන්න ඕන. එතකොට මේ පැත්තෙන් අපි එන්නේ නැහැනේ. අපි දැන් මෙහෙන් යන්නේ try කරන්නේ. තේරුණාද? එතකොට ඒක දාන්න ඕනේ නැහැ. තේරුණානේ? ඒ කියන්නේ මේක දාන්නේ විකුණුම් පිරිවෙන් අඩු කරන්න ඕන. තේරුණානේ? ඒක ඕනේ ඇයි අපි මේ පාරෙන් එන්නේ නැහැ. අපි මේ යටින් යන්න ආලා. තේරුණානේ? හරි. ඊට පස්සේ බාණ්ඩගෙන මෙතන දාන්න ඕනේ ජංගම හර කියන එක හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා. හවුල් ව්‍යාපාරේ ලබා දුන් ණය සඳහා හොඳට බලන්න. හවුල් ව්‍යාපාරයට ලබා දුන් ණය සඳහා රාදාට ගෙවී යුතු රාදාට විතරයි 50000ක් වාර්ෂික පොලිය ඇයගේ ජංගම ගිණුමට බැර කර ඇත. ඉතින් බැර කරමු. හරිනේ. එහෙනම් ණය පොලි බැරනම් එකතු වෙනවා රාදාට 50ක්. තේරුණාද? හවුල් ව්‍යාපාරයට ලබා දුන් ණය සඳහා රාදාට ගෙවිය යුතු 50ක වාර්ෂික පොලිය ඇයගේ ජංගම ගිණුමට බැර කර ඇත. ඔන්න බැර කරා. හරිනේ. එතකොට ඔයක දිස්සරහන වලට පැටලෙන්න පුළුවන්. දැන් මේ ණය පොලිය දිස්සරහන යන්නේ ණය පොලි වියදම හර. ජංගම රාදා බැර. දැන් ජංගම රාදා බැර කියන එක තමයි අපි දැන් මේ 50. පොලි වියදම කොහෙටද දාන්නේ? මෙතන මේ සුද්ධ ලාභයෙන් උඩට. අපි මේ පාරෙන් යන්නේ නැහැ නේ. ඒ ෂොට් ඕන්නේ යටින් යන්නේ. හරිනේ. තේරුණාද? පොලි වියදම දාන්නේ පොලි වියදම් හරනේ. ඒක දාන්නේ සුද්ධ ලාභයෙන් උඩට වියදම් වලටනේ. ඒ පාරෙන් එන්නේ නැතිඳ ඒ පාරේ මුකුත් දාන්න ඕනේ නැහැ. අපි යටින් යන්න හදන්නේ. හරිනේ. එහෙනම් ජංගම රාදා බැර කරන්න. ඒ ගැටලුවක් නැහැ නේ. හරි. එතකොට දැන් මේ යටින් යද්දී දැන් ඔන්න තොරතුරු දාලා ඉවරයි ඈ. යටින් යන්න හදන්නේ ප්‍රාග්ධන පොලි දීලා නැහැ. එතකොට ඒක නැහැ. ලාභ කොටස් තියෙනවා. මේ ලාභ කොටස් කොහොමද දාන්නේ ඉස්සරහන? ලාභ කොටස් වල ඉස්සරහන මතකද ඔයගලන්ට? ලාභ කොටස් ඉස්සරහන ජංගම බැර ලාලා විසර්ජන හර. විසර්ජන හර. ලාලා විසර්ජන කියන්නේ මෙන්න මෙතන. ලාලා විසර්ජන හර කියන්නේ මෙතන. තේරෙනවද? ලාලා විසර්ජන හර කියන්නේ මෙතන ලාභ කොටස් කියලා දාලා තියෙන එතන. ජංගම බැර වෙනව නේද? කියන්නේ මෙතෙන්ටත් දානවා ලාභ කොටස්. ඊට පස්සේ ජංගම බැර වෙන්නත් ඕනේ කියන්නේ ලාභ කොටස් කියලා. තේරෙනවද? දැන් දෙක හරිනේ. ලාලා විසර්ජන හරනේ. ඒක මෙතන දානවා. තේරෙනවද? ජංගම බැරනේ. ඒක මෙතන දානවා ලාභ කොටස්. අංක දාන්නකෝ. මේක අංක 1 මේක අංක 2. ඒතර අංක 1 ලාභ කොටස් මෙතන දානවා. ජංගම බැර කරනවා. අංක 2 මෙතන එනවා. තේරෙනවද වැඩි? එතකොට ලාභ කොටස් මෙතනින් හොයාගත්තා නම් අතෙන්ට දාලා උඩට යන්න තිබ්බා. දැන් ලාභ කොටස් තිබ්බොත් දැන් මේක උඩට යන්න පුළුවන්. ලාභ කොටස් හොයාගත්තේ මෙතනින්. මේක හිර කරමු. හරිනේ? තේරෙනවද මං කියන එක? දැන් සුද්ධ ලාභයට යන්න යටින් යන්න හදන්නේ. ලාභ කොටස් ඕන. ලාභ කොටස් හොයාගත්තා නම් හරිනේ. ලාභ කොටස් ටික තියෙන කොතනද? මෙන්න මේක ඇතුලේ. හිර කරමු. එහෙනම් උඩ ටික එකතු කරන්න ඉස්සෙල්ලා මුන් දෙන්නගේ 450යි 300යි. හරිනේ. එතකොට ලාභ කොටස් ඉන්නේ මැදට. මේකත් එකතු කරමු හැමෝම 200 150යි දැන් මෙතන 200 200 කැපෙනවා 350යි 130 280යි. උඩ ටික එකතු කරපුවාම තේරෙනවද? උඩ ටික එකතු කරපුවාම මෙයාගේ 300යි. රාදාගේ උඩ ටික එකතු කරපුවාම 280යි. 300ක් වෙච්ච එක ලාභ කොටස් වෙනුනට පස්සේ 600 වෙලා. එහෙනම් ලාභ කොටස් 300යි. හරිනේ? ඊට පස්සේ 280ක් තිබ්බ එක 480 වෙලා. එහෙනම් තව 200ක් මැදට වැටිලා. අන්න ලාභ කොටස්. එහෙනම් මෙතන බැර, මේ තියෙන මෙතන බැර හර වෙන කොහෙද? මෙන්න මෙතෙන්ට. එහෙනම් ලාභ කොටස් මෙතෙන්ට දාගමු. 300යි 200යි මීනා රාදා අඩු කරන්න. 500 බිඳුව.
හරිනේ. එහෙනම් මොකද කරන්නේ? ශුද්ධ ලාභය හොයන්න මොකද කරන්නේ? එහෙනම් මේ ලාභය හැදුනේ 800කුයි 500කුයි අඩු වෙලානේ. එහෙනම් මෙතන 1300ක් තිබිලා තියෙනවා. තේරෙනවද? මේ 1300 කෑලි දෙකකට කඩන්නේ හවුල් ලේතනයි ප්‍රාග්ධන පොලින් නෑ ලාභ කොටස. එතකොට මේ කේක් එක මේ පළු දෙකට කඩපුවාම කේක් එක නැතුව යනවනේ. මේ බිඳු වෙලා තියෙන්නේ. එහෙනම් 1300 මුන් දෙන්න එකතු කරපුවම තමයි මේ කියන්නේ. එහෙනම් 1300 ශුද්ධ ලාභය. එහෙනම් කියන උත්තරේද මෙන්න 15ට උත්තරය අංක 4. උත්තරය අංක 4 1300යි. හරිනේ. එතකොට මේකට දාලාම අපිට 16 හොයන්න තියෙනවා. ඒක අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකේ.